කොහොමද යාළුවනේ ඔයාලට ඉතින් ඔන්න මම අද මෙන්න මේ වගේ ඩයිනමයිට් රෙඩ් වටිනාකමින් වැඩි ඉල්ලුමත් වැඩි හැබැයි කවුරුත් ළඟ හොයා ගන්නත් නැති ඩයිනමයිට් රෙඩ් කෙනෙක්ව කට් කරන්නයි යන්නේ. ඉතින් බලමු අපි මේව කට් කරලා පොට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඉක්මනින් ඔයාලට වීඩියෝ එක අරගෙන එන්නම්. පුංචි වැස්සකුත් ගියා මේ වෙලාවේ ඉතින් පළ කට් කරගන්න නම් ගොඩාක්ම ඉතින් බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ පුංචි කට් මුල් දෙකක් විතරයි මෙයාගේ නම් තියෙන්නේ. මම ඉතින් එයාව ඉක්මනින් ඔන්න කට් කරගන්නයි යන්නේ. ඔන්න බලන්න. හරි ලස්සනට මම එයාව කට් කරගත්තා. ඉතින් මේ විදිහට මම මෙයාගේ ඔන්න අඟුරු තලප මිශ්‍රණය ගා ගන්නවා. ඉතින් අඟුරු වගේම කැප්ටාන් ඒ වගේම ඉතින් ඔයාලට තව ඕනි නම් වෙනත් දිලීරනාශක වර්ග ගොඩක් තියෙනවා. ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. අඟුරුත් එක්ක කලවම් කරලා තව විශේෂ මේ කෙමිකල්ස් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලා පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මගේ පැලේ මම කට් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි මම කට් කරගත්තේ. ඉතින් මේ තියෙන්නේ මගේ මීඩියා එක. මේ විදිහට ඉතින් මීඩියා එක හදාගත්තා මම. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම මේ පැලේ තියලා ඔන්න ඒ විදිහට තව ටිකක් මීඩියා එකකින් පොඩ්ඩක් උඩට දාගන්නවා. පුංචි කට් මුල් දෙකක් විතර වගේ මම මේ විදිහට තියාගන්නවා. මොකද මට මේ පැලේ වෙනසක් වුණොත් මට මේ මුල් දෙකෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා ඔන්න මතක තියාගන්න ඔයාලට මේ විදිහට පුංචි ටිප් එකක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට තමයි මම මෙයාව ඔන්න කට් කරගත්තේ. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම බුදු සරණයි.